හරි හරි ඉතුරු ටික බලමු. මේක උඩින් එකමාරයි යටින් දෙකක් උනේ කොහොමද බං? මන් නෙමෙයිනේ බාසුන් නැහැනේ මැන්නේ. පොඩේ කොහෙද මගේ කරනවා බලහන්කෝ. මං කිව්ව මතක තියාගන්න කියලා විතරනේ. දැන් ගිහලා බැහැන්න තෝ ජයසේකරගේ පුරුදු ගත්තා. මේ ඊට කලින් අර අරුවදේ බාම කියනවා. මොකද බාම් නැත්නේ එම් බාම් කියලා මං යවන්නේ නේ. පරේ. මේක උඩින් එකමාරයි යටින් දෙකක් උනේ කොහොමද බං? මන් නෙමෙයිනේ බාසුන් නැහැනේ මැන්නේ. ඔය බලපන් මේක අනිත් මොකද බං හයි කරලා තියෙන මේක උඩ වහන්නේ. මේක ඉස්සරහටයි වැහෙන්න ඕනේ. දැන් කවද්ද මේක ඉවර කරලා දෙන්නේ? අට තුනකින්. තාද තුනක නෙමෙයි අද හවස අරන් යන්නේ නැහැ කො මේක අයිතිකාරය. නඩුම් කරන්න බෑ. මෙහෙම කරන්න බෑ. මේ දැන් ඉඳලා පුටුවක් හදනවා නම් පැය 4යි දෙන්නේ. යකෝ මේසයක් හදනවා නම් පැය 6යි. අල්මාරියක් කැබිනට් එකක් හදනවා නම් පැය 36යි. ඊට වඩා තප්පරයක් වැඩි වුණොත් පඩි කපන. දෙන්නගෙම. ඔන්න රැද වෙච්ච එකේ. ඉරුන් ඔක්කොම කරපාන. මල්ලි මොකෝ නිකන් ඇදේලා. ඇදේලා? රීප පටියක් තියලා එන දෙයක් යවුවා නම් කෙලින් කරලා ගත හැකි. පිළින් කරලා ගන්නද? මුදලාලි කැත වැඩ කරන්න එපා. තමසේර හනිමුන් එකට මට ඇඳක් හදලා දුන්නේ. ඔව්. එදා රෑ මේ කඩන් වැටුණානේ. මගේ මේ කොන්දත් හරි ඉවරයි. මට තේරෙනවා දැන් බඩු වල හැටි. මාර බුදියාමක් නේ මල්ලි බුදියලා තියෙන්නේ. බුදිය ගන්න. තෝගේ ඇඳේ අවුලක් තින්නේ. නිකන් ඉඳ ගන්න ගිහලා කඩන් වැටුණා. අන්න එකනේ කියන්නේ. බුදිය ගන්න තියෙන ඇඳේ ඇයි මල්ලි ඉඳ ගන්න කිව්වේ? දැන් ඉඳ ගන්න තියෙන පුටුවේ බුදිය ගන්න බලහන් ඉතින් කතා වෙනස් කරන. අන්න ඒ වගේ බුදිය ගන්න තියෙන ඇඳේ ඉඳ ගත්තොත් මොකද වෙන්නේ? කඩාගෙන වැටෙනවා. අපි අවශ්‍යතාවය තමයි සැපෙමු දෙන්නේ. අපි වක්කීමක් ඇතුව වැඩ කරන්නේ. ලොකු මැනේජ්මන්ට් එකක් එක්ක යන කම්පැනියක් මේක. මේකේ ක්‍රියේටිව් ඩිරෙක්ටර්ස්ලා ඉන්නවා, මේකේ ඉංජිනේර්ස්ලා ඉන්නවා, මේකේ ක්වොලිටි චෙකර්ස්ලා ඉන්නවා, බාසවෙල්ලා ඉන්නවා, බාසවෙල්ලා ගෝලයා ඉන්නවා, මං ඉන්න ඕන විදිහට. කැටයන් පවා ගහන්නේ AI ප්‍රොම්ප්ට් ගහලා. එහෙව් කීර්ති නාමයක් තියෙන මේ කම්පැනි නම කැත වෙන විදිහ වැඩ කරන්න එපා මල්ලි. කොටිම කිව්වොත් බුදිය ගන්න තියෙන ඇඳේ ඉඳ ගන්න යන්න එපා මල්ලි. කද්ද බං ඒ හරුපේ තේරෙන්නේ. දවල් ඉඳගත්තා කියනවා කිව්න්නේ නැහැ. කරන අංකයකී වංචි ජාලය ඔබත් අතම අත්විඳින්න. ඇත්තේ වෙනවා බං මාර විදියට මේ. ලයිව් බිලෙට් එකක් එනවා, වතුර බිලෙට් එකක් එනවා, ඕඩර් හොයාගෙන එක එක එනවා. හිටපු ගම මේක අතර පොලිසියලු පයින්නවා. හොඳයි. කැමරා ගන්න. හරි දාගන්නද? අක මුදලාලිත් උදව් කරන වැඩ ඔය. මෙතන වැඩ ටික හරියට එන්නේ නැහැ. නැත්තම් මම මෙහෙම ආතනවද නෑනේ. ගිනි කරනවා. මේ ගන්නා නේ මම වීඩියෝ කරනවා. ගිනි තියපන් අන්තිමට මේ වඩු වල ඔක්කොම එකතු වෙලා. ඊළඟ ඵලයක් කොළුම් කියලා දෙන්න මම අනාත කළා. මේ කන්නාඩි මේසක් තියෙනවා කන්නාඩිය නෑ. මේකට වක් යනෝනේ මම නීති. මුදලාලි අම්මලට තාම අනේ ආයිබෝන් දින්දාස මහත්තයා. ඉතින් කියන්න තාම හදන්න වටන් ඉනවන්නේ නැද්ද? අපි බට්ටු හදලා ඉවරයි මහත්තයා. මංගල්‍යයට දැන් දින හොඳටම ළඟයි. මහත්තයාට කියන්න මහත්තයා කියපු බඩු සේරම මහත්තයා කියපු බඩු සේරම හදන්න ඕන කරන ලී ටික කපලා ඉවරයි මේ. වෙල්ලා වෙන්නු. කොහොමද මහත්තයා වැඩි? තාම අත ගන්නවනේ මහත්තයා. අත ගන්නවා? අත ගන්නවා කියන්නේ අතර මේ අර ඒ බඩු හදන්න ඕන කරන සේරම ලෑලි ලී ඔක්කොම අත ගන්න ඕනේ මුලින් පදන් වෙන්නේ. ඔව් ගස් කපලා ලී ඉරලා සතියක්වත් අත ගන්න ඕනේ. එතකොට තමයි පදන් වෙන්නේ. මේ මම දැනුත් මේ අතක ගා ඉඳලා ආවේ. මුදලාලි මහත්තයා මේ එක එක වට කතා කරන්න එපා. මට වැඩ තියෙනවානේ කතා කරන්න. නෑ කතා ගන්නේ නෑ. මේ අත යාර කමන්නේ තලන්න එපා. ඇයි? මිටියා දෙන්නේ. අපි එහෙම පිළිවෙලට වැටි කරන්නේ යන්නේ. ඇහුවට තරහ වෙන්න එපා මුදලාලි. ඔය බාසුන් නැගේ වැඩ හොඳයිද? අපිට මේ එක එක ආරංචි එනවා. මේ අපේ බාස වෙල්ල බාස මොනවාද නෝනා කියන්නේ? මේ වගේ වැඩක් මේ පළාත් 35 වෙන කොහෙවත් නැහැ. මේ ළඟදී හම්බුණා එන පත 3 දෙනෙකුටවත් බදන්න බැරි ලොකු බුර්ත ගහ. එලිම අපේ බාස ගියා ගෝලයක් එක්ක තිබ්බා ඉනිමග ගහේ දැල්ලට සිටිපිටි ගාලන එක. බාස ගහේ දැල්ලට ගහේ දැල් ඉඳලා ගහේම ලී වලින් ගැහුවා කබඩ් එක. ඊළඟට පොඩ්ඩක් පාත් කරලා යටින් ගැහුවා පලංචිය උඩු ඉඳලා ගැහුවා ඩබල් ලැන්ඩ් ට්‍රිපල් ලැන්ඩ්. ඊට පස්සේ කැම මේසේ පුටු හය ගහලා කෙලිම ගහ මුලට බැහැලා කඳ මුලින් ගැහුවා කන්නාඩි මේසේ. ඊට පස්සේ තමයි ගහ ගැප්පේ. බඩු හදලායි ගහ කපන්නේ. ගහේ බඩු කාගේ පොරන්නේ? එමය අපේ බාස. එහෙනම් අපිට ඉක්මන් කළ බට්ටු ටික හදා ගන්න පුළුවන් නේ මුදලාලි. ඒ ගැන පොඩ්ඩක්වත් සැක තියාගන්න ප්‍රශ්න තියෙන්නේ කොහොමද දන්නේ අතර නැද්ද? මේ නෝනන මහතුරු ආපේ කොන්දයි. වැඩේට හිතුවට වඩා ඊටික කියයි නේද බාස්?
ඔව් ඒකනේ හින්දා ඉතින් තව කීයක් හරි දීලා ගියොත් වැඩේ ඉක්මනටම කරගන්න පුළුවන් টොප් එකේ. හොඳයි බොහොම ස්තුතියි. එහෙනම් පරිස්සමෙන් ඉලින්න ආයිපුවා. වැඩේ සරපරස් ගාලා වෙයි. බාස් ලෑලි අත ගෑවා වැඩේ කොට දෙන්න. මේ මොකද්ද මම වෑන් එක වෑන් එකකින් කවුද කම්පැනි එකකින් වාත්‍ය හලෝ මිස්ටර් මුදලාලි හලෝ මං ආයේ ලොකු බිස්නස් වැඩකට ඒක ලක්ෂ ගානක වැඩක් ලක්ෂ ගානක වැඩ ඇතුළට ගිහිල්ලා කතා කරමු. සල්ලි කිව්වොත් එන මොකුත් ඕනේ ඉතින් මේකයි මුදලාලි කාරණා මල්ලක තියෙනවා ලොකු බිස්නස් ප්ලෑන් එක මේ වැඩේ හරි ගියොත් මුදලාලි මමයි දෙන්නම ගොඩ ෂා මොකද්ද මහත්තයෝ? මට ඕන වෙලා තියෙනවා මුදලාලිත් එක්ක එකතු වෙලා හරි අර ලීරන්න ගත්තා මේ කියන ගත්තා මට ඕන කරලා තියෙනවා මුදලාලිත් එක්ක එකතු වෙලා අපේ ෆැක්ටරියේ හරි මෙහෙම මට ඕන කර හරි දැන් අරගෙන ඉන්නේ මට විනාඩියක් දෙන්න. කියන්න දෙන්නේ නැහනේ අර ලීට කියලා හායි තරන්ටේ කියන්නේ දැන් ඉතින් වැඩක් කොල්ල කරන්නේ. මේන්න කොක් කරා වැඩක් ගිහලා කරන්න ගියොත් ඔහොමම අයියා. මොකද කියලා වීඩියෝ එක බමුද? බම් යම. මේ විතර මෙතන තියන්නේ ඔහොම වැඩ කරනකොට ඩීඩි ගහනකොට මම දවස් දැන් කියන්නකො මහත්තයා විස්තර. මේකයි මුදලාලි අපේ ෆැක්ටරියක් තියෙනවා ඒකේ ලී බඩු ඔක්කොම පරණ වෙලා තියෙනවා මට ඕනි මුදලාලිත් එක්ක එකතු වෙලා අර චේන්ජ් එකක් ඉස්සරහට අරට මලපයින් මහත්තයා අනේ ගත්ත පස්සේ වෙර හිතන්නේ අපි එක කෙනෙක් කතා කරමු මහත්තයා රත්න මහත්තයා අයියෝ කරන්ටේ කියන්නේ මුදලාලි උඹ මොකෝ පුම්බගෙන අයියඩ් එකක් බා ඇයි ඇගිල්ල ඉස්සු මාර දින ෂර්ට් එකත් කොපි වැඩ කරනවා නෙමෙයි වැඩ කනවම බීටික කයිතා මේ මුදලාලි වැඩ කරන්න නැති දේවල් මොනවද තියෙන්නේ? වැඩ කරන්නේ නැති පාසයි ගෝලයා ඉන්න වඩුමඩු නෑ එහෙම නෙමෙයි. මේ පිටපලු කෑලි රීප්ප කෑලි ඒ වගේ මොකුත් නැද්ද? නෑනේ ඔය නෑනේ මේ නැත්තේ මොකද මුදලාලි? මේ තියෙන්නේ. මේ කිසි වැඩකට ගන්න මේ කිසි තේරුමක් නෑ. ගුල්ලෝ ගාලා මේ ටික දෙන්න මට. දැන් උඹ මොනවටද මේවා ගෙනියන්නේ වැඩකට. දැන් උඹ ඒ ගන්න වැඩේම මේවා මටත් ගන්න පුළුවන් එතකොට මේවා වැඩකට ඇති දේවල් හරියට අවු කුඩාවා එහෙම කරන්න එපා. මේ ටික මට දෙන්න කිසි වැඩක් ගන්න බෑනේ මුදලාලි. දැන් මිනිහෝ උඹ මොනවටද මේවා ගෙනියන්නේ වැඩකටනේ එතකොට ඒ වැඩේම මටත් ගන්න පුළුවන්නේ එතකොට මේවා වැඩකට ඇති දේවල් මේ වගේ කිසි වැඩක් ගන්න බෑ මුදලාලි. මේ ගුල්ලෝ ගහලා සවුත් වෙලා මේ කුණු කොට වගේ ඊය මේ පේන්නේ නැද්ද? මේ ටිකෙන් වැඩක් ගන්න බෑනේ මුදලාලි. මේ මල ජරාව එතකොට මොකටද ගෙනියන්නේ කියහන්කෝ වැඩකට. එතකොට මේවා වැඩකට ඇති දේවල් දැන් පළ ඕවා පුදුම කුම්මයි එන්නේ මුදලාලි. කොහොමද උණු කරනවද මන්ද මෙව්වා? මුදලාලි. වැඩකට නැති ලී කුඩු ටිකක් වත් නැද්ද? වැඩකට නැති ලීකුඩු තියෙන ඒවා උදේ හවාර බාසා නානවා බාසා වෙල්ලා නානවා ඌ නානා ඉන්නේ පළයක් කියවන්නේ පළයක් අහන පිටපළුවේ අරු ලෑලත් තරංගේ ඔයක මු අරන් යන්නේ අපරාධ පිටපල් ගල් බාගෙන් ගහන්න කාගේ කුණේ බා මු මුදලාලි.
මේ අම්මා පාල තව ටික දවසක් බලන්න තවත් නම් මේක ඉවසන්න බෑ මම යනවා නෑ අම්මා යනවා. පඩිමදි. නෑ පඩි ඇති. කෑම හරිනේ. නෑ කෑම හරි නෑ කිව්වේ නෑනේ මොනවා හරි දෙන මගුලක් නෑ තාම මෙතන අපි වැඩ කරනවනේ දෙයියනේ කියලා. එන වෙල්ලබාස් ප්‍රශ්න දානවා. වරෙන් කියලා කතා කරා. නෑ. එයාගෙන් කිසි ප්‍රශ්නයක් නෑ. එයා වීඩියෝ ගහගෙන එයා පාඩුවේ ඉන්නවා. එන මොකද්ද ප්‍රශ්නේ කියා? ලීර්න මැෂින් එක තියෙනවානේ. ඒක ස්ටාර්ට් කරපු ගමන් දත් තිර වැටෙන සීන් එකක් එනවානේ. අපි අමාරුයි අල්ලන් ඉන්නේ. දත් විතරෙන් හිරි වැටෙන්නේ. වෙන මොකුත් හිරි වැටෙන්නේ නැහැ. මගේ අතපය හිරි අරවන්න නැතුව ගිහලා වැඩ කරා. කාල් කන්න එපා. මුදලාලි මයි කෑමේසි වැඩ ඉවරද දන්නේ නැහැ නේ. කෑම මේසි අපි කවද්ද දෙනවා කිව්වේ? 7 වෙනිදා දෙනවා අපි. 7 කියන්නේ අද 7. මගේ මතකේ නෑ. නෑ අත දෙනවා කියවනේ මට මතකයි. පොත බලමු. අත දෙනවා මට මතකයි. මාතේ නම මොකද්ද? ලයනල් මෙන්ඩිස්. ලයිනල් මෙසි මෙසි කියලද මං කිව්වේ? ආ මෙන්ඩිස්. අඩි 7 තමයි තියෙන්නේ. ඉවර එකට 71 කරන්න බෑනේ බං 17 71 කරන්න මායි දවස් අත කියන්නේ. නෙමෙයි රත්තරන් මහත්තයෝ දෙනවා කියලා තියෙන්නේ මේ 17 මේ. ඈ 17 මේ. වෙන්න බෑනේ. අතනේ දෙනවා කිව්වේ. මේ ඉස්සරහින් අත්තන් කොල්ල තියෙන්නේ මහත්තයා නෙමෙයි. ඈ මේ. හරි. කමන්නේ මම 17 එන්නම්. හැබැයි මුදලාලි වැඩේ කරලා තියනවා හරි. අනිවාර්යයෙන් 14 කලින් දෙන්නෙත් නෑ 14 පස්සේ දෙන්නෙත් නෑ. අදාළ දිනෙට දෙන්න. හරි. දැක්කත් මොකද්ද සිද්ධ වුනේ කියලා. ඇත්තට මේක තිබි 7 මන් දැම්ම 4 ඉස්සරහෙන් 1. එතකොට 10. කොහොමද තැනට සුදුසු නුවණ? උඹත් මන් නැති වෙලාවක කවුරුහරි ආවොත් එහෙම මොලේ කල්පනා කරලා වැඩ කරන්න මතක තියාගන්න. දැන් ඵලයන්. පිත් එක්ක බයිනෝව. හරි. වෙහෙර ස්ක්‍රීන් එක පිටින්ම ගියාද? අග්ගලයක් කජ්ජද්ද? නර දෙන්න ආයෙ වතුර අයිබෝවන්. කොහොමද? මුදලාලි තව සති 2යි තියෙන්නේ මංගල්‍යෙට. අපේ බඩු ටික හදලා ඉවරද? ඇහුණා දාන්නේ. සේරම ඉවර. සේරම ඉවර. සේරම හදලා ඉවරද මුදලාලි? අසලා කියන්නේ මේ හදන්න ගන්න ලී සේරම අත ගාලා ඉවර. තාම එකක්වත් හැදුවේ නැද්ද? හරි වැඩේ නිනේ මහත්තයෝ. දැන් ලී පදන් වෙන්න සතියක් අත ගන්න බෑ. අපේ බින් බාසගේ තියෙන නොබිනාකමට ලී සති 2ක් අත ගන්න. අත ගාපු අත ගෑමට ගෙවිලා. ලී. දැන් ඉතින් ආපහු ඉතින් අර කොට ලී ඉරාගෙන ආය අත ගන්න උනේ. ඒකයි පරක්කුනේ. දැන් හරි. දැන් අත ගාලා ඉවරයි. අපටත් හිතෙන්නේ අත ගන්නවා කියලා තමා. නෑ. කිසි දෙයකට බය වෙන්න. අදාළ දිනේට බඩු ටික රෙන්න. මහත්තයලට ඕන නම් පොරොත් මයි ගන්න හදලා දෙන්න. නෑ ඕන්නේ. ඒක අපි වෙන තැනකින් හදා ගන්න. පානා ඉතින් එපා. මම බල කරන්න යන්නේ. මහත්තුරු අද ආපේක හොඳයි ඇත්තට. දැන් අර ලී ටික පොලිෂ් කරගන්න ඕනේ. ඒකට කීයක් හරි ඇඩ්වාන්ස් එකක් තව දීලා ගියොත් ටක් ගාලා පොලිෂ් කරගන්න. මේකට ෂේප් එකේ ගාන කඩයි. දාසුන් හැවිල්ලා. ඒකයි මං කිව්වේ. මේ මැඩම් බෑග්කින් ගන්න. හොඳයි. එහෙනම් කිසි දෙයකට බය වෙන්න බෑ. දැන් පාඩුවේ ගිහින් වැඩේ අදාළ දිනේට වෙයි. අනේ මුදලාලි මේ සැරේ වැඩි හයිටම කරලා දෙන්න. දූගේ මංගල්‍යනේ. හරි යන්නේ. කිසි දෙයකට බය වෙන්නේ දැන්. සෝක් විලාප ඕනේ. වැඩේ වෙයි. ඒකවද? එන්න මු කාලෙක ඉන්නවා. චරිතේ. ඔය මොනරාගල ගිහලා කියන්නේ? එන්න. කාලෙකින් දැක්කේ. එන්න. ඉතින් මට ලොකු වුණාවක් කරලා තියෙනවා. කොච්චර කාලයක් ඇයි දෙවෙලේ කරගන්නේ? ඒක සුද්ද වැඩේ යනවා තමයි. ගන්න ලී වර්ගේ මොකක්ද? හදන භාණ්ඩේ මොකක්ද? හැබැයි අපිට කියලා ඕලුම් භාණ්ඩයක් පටපටස් ගාලා හදා ගන්න පුළුවන්. අපේ බාස් වෙන්න සුපිරි වැඩ. ගහක් කැපුවත් බඳලා කපයි. හැබැයි බඳලා කපනවා ඒක වෙනම කතාවක්. දැන් සුද්දට මොකක්ද ඕනි කියන්නේ? හා? එතකොට ලෝන් එක උපරිම ලක්ෂ 5යිද දෙන්නේ? හරි. මොකද්ද බං මූට කන් ඇහෙන්නේ නැද්ද? වාරිකේ මේක මෙන්න ආයතන ට්‍රැක් සීන් එක. මොකද බං නිකන් ආත බුදු වගේ හැසිරෙන්නේ? හා? කන් ඇහෙන්නේ නැද්ද කොහෙද බං? මට එපා ලෝන්. මම යනවා යන්න. තවුදර පිස්සුදෝයි. කාලේ ගියවිලා ඒක ඉල්ලෙත් බුල. මේක සීමා සහිත නඩු කොටගේ වඩු. බැංකුවක් කෙලිනවද? මොංගල් වෙන කල්පනා කරලා දුවයිද? ණය වාරිකේ. පිස්සුදෝයි. පල. යකෝ මම බැංකුවකට නෙමෙයි දාන්නේ. අප්පට සිරි වඩු මඩුවක් නේ. මේ මට දුන්නකෝ ඊතලයක හදාගන්න බැයිද?
දැන් මොකටද මම දුන්න කිව්ව ඊතලෙක වර්ල්ඩ් කප් එක ඉවරයි වැඩේ යන්න නෙමෙයි යන්නේ මේ වෙසක් නාට්ටියට තුනේ ගෙලින් නිවාලක් තමයි ඌර මොකද මේ වෙලා තියෙන්නේ ආදමුත කෙලින්නේ නෑ මම කොහමද ආදමුත කෙලිලා ඔය ඉස්සර ඉඳන් මෙහෙම ඉස්සර මතක ලියුම ද කොහෙද මක් කරයන්නේ විඩියෝ ගෙනන් තියුණා අතල් සොයිසගේ ගුණ අතල්ලගේ ඒ ට්‍රැක් සීන් එක නිකන් ඇහෙන්නේ නැති සීන් එකක් කරේ වගේ මුදලාලි කොහොමද මුදලාලි මේ හිටියා මේ මුදලාලි මෝලට ගියා නෙමෙයි මොරටුවේ ලොකු මෝලට මේ මට ඒවයින් වැඩක් නැහැ මම කෑම මේස දෙනවා කිව්වේ අද 17 හරි වැඩ ඉවරද කියලා බලන්න ආවේ 17 අපි එම මුකුත් දෙන්න කො දැම්මු එදා ඉදිදිවනේ 17 කියලා ගියමුට දැන් මතක නැහැ වෙන්න බැරි මොකද අද 17 අදනේ දෙනවා කිව්වේ බලමු එහෙම තියෙනවා නම් අනිවාර්යෙන් මුදලාලි පොතේ මාක් කරලා තියෙන නේද බාසුන් නැහැ පොතේ නම පොත අරන් එන්නම් බලමු බලමු මොකද්ද කරලා තියෙන්නේ මේ මං කිව්වේ බාසුන් නැහැ මේ ලයනල් මෙන්ඩිස් නේද නම ඔව් මේ ඉතින් මාර්තු 17 නෙමෙයිනේ මාර්තු 17 නැත්තම් කවද්ද මේ තියෙන මාර්තු 117 117 යකාගේ පොරක්කු ආරෝ කිව්වනේ මොකද දැන් සතුට මොන පාවිච්චි කරලාද කරන්නේ ඒක අයියෝ ජිනදාස කියලා මහත්තයෙක් වෙඩින් එක්ක දෑවැද්දට දෙන්න බඩුවගයක් හදන්න බාර දුන්නද? ජිනදාස දුන්න මහත්තයෝ දුන්න. ජිනදාස කියන්නේ මගේ තාත්තා. ඒකට බඳින්නේ මගේ නංගි. මං තමයි මනමාලිගේ අයියා. අනේ අඳුර ගන්න ලැබීම ලොකු සතුටක්. එතකොට බඳින්නේ නංගි. මහත්තයා බැඳලාද? ඕක හදන්නේ බඩු. බඩ සල්ලිත්තර එක බඩුවක්වත් ඇදුවේ නෑ නේද? හදලා තියෙන්නේ අතර මහත්තයෝ හදලා තියෙන්නේ. ඇදුවා නම් කොයකෝ පෙන්නපන්. අතර මහත්තයෝ ඇත්තටම අපේ තව ලී මුල්ලක් තියෙනවනේ මේ මොරටුවේ. ඒකට ලොරි යවලා තියෙන්නේ බඩු පට. අනේ නිකන් පළයන් උඹ මොරු දන්නවා. ඉවරද? අරද මොලේ බඩු ටික හදලා තියෙන්නේ නේද? නඩු කොටගේ වඩු මඩු ඩම් 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 සුට්ටි අඩිච සත්තම් ඩම් 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 නඩු කොටගේ වඩු මඩු පෙර්සොන්නා ඌරෙල්ලාන් කුරල් ඩම් 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 நடுகொடகே வடுமடு கலாட்டா கடை மரத்துல மாயம் பண்ணு நம்ம கடை முரட்டு மூலலே சாமான் தாயார் முதலாளி சொல்வார் அதுதான் சாரு மரம் வரும் மரம் போகும் தினந்தம் சுத்தி அடிச்சா சத்தம் டம் டடம் டம் 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 மேசை நாட்காலி கதவு அலமாரி எல்லாம் செய்வோம் நம்ம தொழில்காரி කොහෙටද බං බාරා ෂොප් එක බලපන් මට මං කරන දේ හරිද අනේ බුදු මල්ලි මොරටුවේ මෝලේ වඩු ටික හදලා තියෙන්නේ මල්ලියේ මොරටුවේ හදාගෙන ලබ්බා තියෙන්නේ බං සුපිරි බාරනේ කොහෙන ඇඩ් එකක් දුවද බා ඇඩ් එකට හදපු වීඩියෝ එකක් දුවද සර් මොකක් හරි කලබලයක්ද? කලබලයක් නම් තමයි හැබැයි දැන් කලබලයක් නෑ ෂෝක් නේද මේ සෝෆා එක ඔව් සර් මේක අපේ තියෙන හොඳ සෝෆා එකක්. මේක සර්ට කැමති විදිහකට හදාගන්න පුළුවන්. මේක දිගාතට හදාගන්න පුළුවන්, යූ හැඩයට හදාගන්න පුළුවන්. අනිත් එක සර් මේක සර්ට කැමති ඕන කලර් එකකින් කස්ටමයිස් කරලා ගන්න පුළුවන්. නියමයි. එතකොට මේක මේක ඇවිල්ලා සර් ක්වාඩ්ස් ඩයිනින් ටේබල් එකක්. මේක සර්ට ක්වාඩ්ස් වලින් හරි ග්‍රැනයිට් වලින් හරි ඕනම හැඩයකට කස්ටමයිස් කරලා ගන්න පුළුවන්. මේක හැංගිමුත්ත කරන්න ඕයි. ෂා මේ සෝෆා එකත් මාර කම්ෆර්ටබල් නේ. ඔව් සර් අපි ගාව ලොකු සෝෆා කලෙක්ෂන් එකක් තියෙනවා.
මේ හැම ෆර්නිචර් එකක්ම හැදෙන්නේ අපේම ෆැක්ටරි වල. තායිලන්ඩ් මැලේසියන් ඩිසයින් වලට කැමති නම් ඒ වගේ ඩිසයින් එකක් අපෙන් ගන්න පුළුවන්. අනේ මෙහෙරුත් බඩු ගන්න පුළුවන් තමයි. හැබැයි මම මොරටුවේ බඩු සෙට් එක නියමට ටොප් එකට හදලා තියෙන්නේ. අනේ යකෝ ඔතගේ මොරටුවේ බඩු දීපන් ගත්ත සල්ලි දීපන්. මේ ඩිසයින් එක මොකක්ද? මේක සර් ටීවී ඇරේ එකකට අපි කරපු ෆීචර් වෝල් ඩිසයින් එක. මේ වගේ ඩිසයින් තව ගොඩක් තියෙනවා. ඉතින් මේ වගේ ඉන්ටීරියර් ඩිසයින් උත් අපෙන් කරගන්න පුළුවන්. මේ ඩයිනින් ටේබල් එක මරුනේ. ඔව් සර් මේක බ්ලැක් ටින්ටඩ් ඩයිනින් ටේබල් එකක්. ඉතින් මේ 10mm බ්ලැක් ග්ලාස් එක දැනට ඔරිජිනල් ලංකාවේ ගන්න තියෙන අපේ විතරයි. මේක ඇවිල්ලා සර් තනි මාර් ලෑල්ලෙන් කරපු ඩයිනින් ටේබල් එකක්. මේ ලෑල්ලේ එලයින් කරලා කෙමිකල් ට්‍රීට්මන්ට් එකක් දීලා දෙපාරක් ඩ්‍රයි කරලා තමයි මේ ෆිනිෂින් එක අපි අරන් තියෙන්නේ. ලී වලින් වගේම මේ වගේ බෝල්ඩ් වලින් කරන ෆර්නිචර් වර්ගත් අපි ගාව තියෙනවා සර්. දැක්කනේ සර්. අපේම ෆැක්ටරි වල හදන ලොකු ෆර්නිචර් කලෙක්ෂන් එකක් තියෙනවා අපි ගාව. ඒ ඕන ෆර්නිචර් එකක් මෙන්න මේ කලර්ස් වලින් ගන්න පුළුවන්. ෂා මරුනේ. අපි නංගි දෑවැද්දට දෙන්න තියෙන සේරම බඩු ටික ගන්න පුළුවන් මෙතනින්. ඔව් මෙතනින් ගන්න පුළුවන්. හැබැයි මොරටුවේ තෝරන මම බඩු ටික සෙට් කරලා තියෙන්නේ. කවුද බාර හෝල් කරනවා? තාත්තේ. නෑ ප්‍රශ්නයක් උනේ නෑ. නංගිගේ දෑවැද්දට දෙන්න තියෙන බඩු සේරම ගන්න තැනක් හම්බුණා. සිලෝන් ෆර්නිචර්. සිලෝන් ෆර්නිචර්. මේ තමයි දකුණු ආසියාවේ විශාලතම ෆර්නිචර් ෆැක්ටරි එක. සිලෝන් ෆර්නිචර්. මිදුලට දොරකොඩට සාලෙට කාමරයට කුස්සියට නිදන කාමරයට මුළු ගෙදරටම ඕන කරන ඕනම ගෘහ භාණ්ඩයක් සීසන් එකට කලින්ම හදාගන්න ඕඩර් එක දීලා මේ පාර සීසන් එකට මුළු ගෙදරම සීසන් කරගන්න ඔබත් අදම සිලෝන් ෆර්නිචර් එකට එන්න. සිලෝන් ෆර්නිචර් හිත පිරෙන ෆර්නිචර් ලෝකයක්. ඒත් නෑ අම්මට උදේ මේ ඉන්නේ බඩු. පිස්සු හැදෙනවා මල්ලි මේ මෙව්වගේ ඇතුළෙත් එක කැටයන් කොටලා. යම්කෝ කැටයන් දෙන්න ඉන්න කොහෙද? අපේ මේ ඕනම ෆර්නිචර් එකකට අවුරුදු 10ක වගකීමක් හම්බ වෙනවා. ඒ වගේම තමයි සර් ලංකාවේ ඕනම තැනකට ෆ්‍රී ඩිලිවරි කරනවා. අනිත් එක සර් ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් පොලි නැතුව මාස 36ක් යනකම් ගෙවන්න ගන්න පුළුවන්. ඒ ලකියා ඉන්න ගෙනාවා. පුර මුදලාලිය. සර් මේ ඒක නෙවෙයි මොකද්ද මේ පන්නන කේස් එක? ඒක ගැන කතා කරලා මේ මල්ලි මට විනාඩියක් දෙන්න ඕනේ. අතර මට තමුසේගේ බයිලා වැඩක් නැහැ. අපෙන් ගත්ත සල්ලි ටික දෙනවා. තමුසේගේ බඩු ඕනෙත් නැහැ. අපි බඩු ටික මෙතනින් හදාගන්න. සල්ලි ටික දෙනවා. සල්ලි නෑ වාත්‍යෝ. මේ චෙක් කරපන්. මේ බලංගෝ. යන්නේ නෑ මාත්‍යෝ. නෑ කොහොමද නෑ බම්බර්ස් එක. සල්ලි නැතුනට කවන්නේ මේ තියෙන ක්‍රෙඩිට් කාඩ් එක මේකෙන් ගෙවමු. හරි කාඩ් එකේ සල්ලි තියෙනවා. ඒක කපන්නේ බව ආරිකෝල්ට කඩලා කපන්නේ. මාස 30න් ගෙවමු. පි. ඉවරයිද කොහොමද? දවුඩ ගෝලයා ඒ දූප දිවිල්ලට එන්නේ නෑ මුදලාලි. ඉතින් උඹරත් මේ දූප දිවිල්ලට එන්න නැතුව ඉන්නද? මං කියලා කොහේ යන්නද මුදලාලි? දැන් බලන්න කටි ගානක් කිසි වැඩක් නෑ. ඔබ තෝ යන දිහාක ඵලයන් ඔබ ගාමට ඵලයන්. මා දීවිල සමිතියට බැඳලා අල්ලනවා මාළු. මුදලාලි වැඩක් කැලපිලා තියෙන්නේ රත්‍රණී කාලෙකට පස්සේ සංගපාපා. ඵලයන් කියලා ටක් ගාලා අර අඳක් හදන්න ඊටිගේ රුවල ටක් ගාලා ඒ ටික බලලා අර කබඩ් එකට ලී කැපුවා මේ කැබිනට් එක හදන්න ලී කැපුවා මේ මහත්තයා කියන්නේ මොකද්ද සිද්ධාන්ත? කියන්නේ ඕන ඕඩර් එකක් ටක් ගාලා බාර ගන්න. නෑ කිසි දෙයක් හදාගන්න ඕනේ නෑ මුදලාලි. මට ගහක් තියෙනවා වට ගන්න තිබ්බනම් ඇති. ගස් කපන්නද අපි ඉන්නේ? කමන්න කීයක් හරියන්නේ නැත. හරි වැඩේ කරමු. වාසා වෙලා ගණිතෙන්ස් ඔය. අපි ගස්න කීයක් කොටලා තියෙනවද නේද? කෝකද ගහ වෙලා එනවා. ටක් ගාලා කියන්නේ. මුදලාලි මේ තියෙන්නේ පොල් ගහ. පොල් ගහ. මේ තියෙන්නේ අපි හැමදේම කරන ලැට් එක. හැමදේම කරන ලැට් එක. ඒක ගැන එච්චර ලොකුට හිතන්න එපා. මේ පොල් ගහ වටලා දෙන්න මට ලැට් එක බේරලා. පොඩි සිද්ධාන්තයක්. මම කැමරාවට කරගන්න. බෝන්නේ නැහැ. මෙයා ගැන ඔයා දන්නේ නැහැ. සුපිරි බාසු නැහැ කෙනෙක්. එක දවසක් පොල් ගහක් තිබ්බනේ මෙහෙම නැවිලා. තව නැමිලා තිබ්බේ නේ. තව පොඩ්ඩක් නැමිලා තිබ්බේ. මෙතනින් දැම්ම වී කට් එක වැට්ටුවා කියන්නේ පොල් ගහ මේ පැත්තට. ඔයා ගිහිල්ලා පොල් ගහ වැටට ඉරක් අදින්නකෝ. ඉරක් අදින්නකෝ. හදලා ලියන්. මේ මුදලාලි මට කොහොම හරි පොල් ගහ වටලා දෙන්න ලැට් එක බේරලා හොඳේ. අයියා මුදලාලි
එක නම් බේරලා. ඒක බය වෙන්න එපා ඉන්නකො. පළමුගේ ලැබ්බේ දලාලි. එක බේරලා. උට ඉන්නව කොයි? තමුසගේ මාර වදයන්නේ තියෙන්නේ. ඒ තමුසගේ විශ්වාස නැද්ද? හරි. ගහ කපන ගමන් ලැට් එකේ ඉන්නවා මම. බාසුඹ කප්පන්. ගෙවලුට ඉදන්න ගාමිට ලැට්ටක රැල්ලනෑ කොහොමද අපේ බොස් නැවෙල්ලගේ වැඩ? තමුසේ රීවනි. නෑ නෑ මම ඇතුලේ රීවල. වාඩි වෙලා හිටියා විතරයි. ලැට් එක නම් බේරනවා. මොනවා ගැට වෙලා තියෙනද? खत्म बाय बाय අම්මට வந்த வேலை தொடங்கு අක්කාගේ வந்த சிரிப்பு வழங்கு மரம் இருந்தா வடிவு வரும் දැන්න ඉවර ඇති கை திறனிருந்தா அழகு வரும் බඟත්තල නයමතු ගේන්ස කවද කියලා අයියෝ අයියෝ වෙරයිනේ එහෙනම් අදරකින් එන්න